ඔන්න ඉතින් අද පොසොන් පෝය දවස. ඉතින් මේ තියෙන්නේ මගේ පළවෙනිම vlog එක. මම හිතුවා මගේ ජීවිතේ ඉස්සරහට වෙන ලස්සන දේවල් පුංචි vlogs විදිහට අරගෙන ඇවිත් memories එකතු කරගන්න. ඉතින් අද අපේ ගෙදර කට්ටිය හිතුවා චුට්ටක් එළියට යමු, පන්සල් යමු, දන්සල් වඳින්නත් එක්ක කියලා. ඉතින් අද අපි එළියට බැස්සට පස්සේ දැනෙච්ච දෙයක් තමයි වෙනදටත් වඩා ගොඩාක් දන්සල්. ඉතින් සමහර දන්සල් අපි skip කරා මොකද ඒ තරමටම දන්සල්. ඉතින් අපි මේ දන්සල් වැඳගෙන අද යන්නේ කළුතර බෝධියට. ඉතින් කළුතර බෝධිය කියන්නේ ගොඩාක් හාස්කම් තියෙන තැනක්නේ. කළුතර බෝධියට යද්දී මෙන්න මෙතන මේ අච්චාරු පෙළිය දිහා නම් මට නොබලා ඉන්න බෑ. ඔයත් අනිවාර්යෙන් අච්චාරු පෙළියක් නම් ඒක දිහා බලනවම ඇති. අද කොච්චර දන්සල්ද කියනවා නම් පොල් තෙල් හඳුන් කූරු මල් ඒ වගේ දන්සල් වලුත් අඩුවක් තිබුණේ නැහැ. ඉතින් ඒ වගේම තමයි අද පොය දවසේ ගොඩාක් කළුතර බෝධිය සෙනග. ඉතින් මෙතන තියෙන්නේත් ඔය මල් දන්සලක් ඒකෙන් මටත් හම්බුණා මල් පූජා කරන්න. ඉතින් අපි මේ මල් ඒව අරගෙන ඊට පස්සේ මළුවට ගිහින් පූජා කරලා හඳුන් කූරු පත්තු කරලා පහන් පත්තු කරලා මළුවට වෙලා චුට්ටක් හිටියා. ඊට පස්සේ ඉතින් හුලං අල්ලගෙන වැස්සක් වගේත් ආවා කළු කරගෙන. ඊට පස්සේ අපේ ගෙදර කට්ටිය කිව්වා එහෙනම් අපි යමු චෛත්‍ය ඇතුළට කියලා. කළුතර බෝධි චෛත්‍ය ඇතුළ කියන්නේ ඉතින් වෙනම වයිබ් එකක් තියෙන තැනක්නේ. ගොඩක් අය එතනින් ඉඳන් භාවනා කරනවා, ගාථා කියනවා. ඉතින් මෙතනට ආවොත් මම අනිවාර්යෙන් මෙතනින් එළිය බලන්න නම් අමතක කරන්නෙම නෑ. මොකද ලස්සන view එකක් එතනින් තියෙනවා. ඊට පස්සේ අපි උඩට වෙලා ඉඳලා හැම එළියට ආවා. ටිකක් වෙලා ඉඳලා කළුතර බෝධි આવත් මෙතන ඉඳන් ෆොටෝස් ගන්න අමතක කරන්නෙම නෑනේ. ඉතින් කිව්වත් වගේ මම අඹ අච්චාරු එකකුත් අරගත්තා. ඊට පස්සේ ඉතින් අපි බීච් එක පැත්තට චුට්ටක් ගිහින් යමු කියලා හිතාගෙන එන්න ආවා. ඒ නතර මගදී ඉතින් බීම් එකකුත් හම්බ වුණා. ඒකත් හරිම රසට තිබුණා. මෙතනදී මම ලස්සනට වීඩියෝස් ගත්තා සන්සෙට් එකේ එහෙම. ඉතින් රෙකෝඩ් වෙලා තිබුණේ නෑ ඒ ටික. කොහොම හරි මම වීඩියෝ කර කර ඉඳි තව පොඩ්ඩක් මම ගෙදරයි දාලාත් එනවා. ඉතින් කොහොම හරි අපි බීච් එකෙන් ඉඳි චුට්ටක් රෑ වුණා. මේ තියෙන්නේත් කළුතර බෝධිය වටේ හරිම ලස්සන අද පොසොන් දවස නිසා ලයිට්ස් දාලා තිබුණා. ඒදී තොරණකුත් හම්බ වුණා. ඉතින් ඒ වෙලාවේ හයියෙන් වැස්ස නිසා අපි තොරණ නම් බලන්න බැස්සේ නැහැ. හැබැයි ගොඩාක් ලස්සනට තිබුණා ඒක. රෑ වෙලා ඉතින් ඔහොම ඉස්සරහට එද්දී අපිට හම්බුණා තව රොටි දන්සලක්. ඉතින් ඒකත් ඒ වෙලාවට සුපිරියටම ගැලපෙනවා. මොකද වැස්සත් එක්ක කිරි කෝප්පි දන්සලකුත් හම්බුණා ඉස්සරහින්. ඉතින් මේ තියෙන්නේ පොසොන් කලාපයක්. ඉතින් මෙතන ලොකු තොරණක් තිබුණා. ඊට පස්සේ කානිවල් එකක් තිබුණා. වෙනමම කලාපයක්. පාර දිගටම ලස්සන ලයිට්ස් දාලා තිබුණා. හැබැයි අපි මෙතනින් බැස්සෙන්නේ නැහැ. මොකද මේ විදිහ අපේ ගෙදර කට්ටියට මහන්සි ආයෙත් වෙන දවසක එනවා කියලා හිතාගෙන එහෙම ඉතින් අපි ගෙදර එන්න ආවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද පොසොන් දවස ගෙවිලා ගියේ ගෙදර කට්ටියත් එක්ක. ඉතින් දවසම ගොඩාක් එන්ජොයි කරා. ඉතින් හරිම ලස්සන දවසක්. දන්සල් ගොඩාරියක් හම්බුන දවසක්. ඉතින් බොහොම ස්තුතියි මෙච්චර වෙලාවක් මාව වහගෙන හිටපු ඔයාට. ආයෙත් ලස්සන අලුත් vlog එකකින් හම්බෙන්න. අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.